2025 පළාත් පාලන මැතිවරණය එක් කොට්ටාශයක ප්‍රතිඵල නිකුත් වන ආකාරයේ පුරෝකථනය 2024 එල්පිටිය ප්‍රාදේශ සභා මැතිවරණය සහ මා මැතිවරණයේ බෙන්තර එල්පිටිය ආසනයේ ඡන්ද ප්‍රතිඵල මෙසේ දැක්විය හැකිය. එක කොට්ටාශයක ව්‍යාපරිණ ඡන්ද සංඛ්‍යාව 3000ක් ලෙස අපි උපකල්පනය කරමු. ඡන්දේ භාවිත නොකළ ඡන්ද සංඛ්‍යාව ආපතික්ෂේප ඡන්ද සංඛ්‍යාව 1000ක් ලෙස උපකල්පනය කරමු. ඒ අනුව වළංගු ඡන්ද සංඛ්‍යාව 2000ක් ලෙස අපිට ලබාගත හැකිය. එම ඡන්ද 2000 ඡන්ද 1400ක් දේශපාලන පක්ෂයේ මතද ඡන්ද 600ක් තරග කරන අපේක්ෂකයා අනුව බෙදී යනු ඇතැයි උපකල්පනය කරමු. දේශපාලන පක්ෂය අනුව ඡන්දේ ප්‍රකාශය වූවොත් ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව 1400ක් ලෙස ගතහොත් ඡන්ද 900ක් ජාතික ජන බලවේගයෙන් ලැබිය හැකිය. ඡන්ද 220ක් සමගි ජන බලවේගයෙන්ද ඡන්ද 150ක් ශ්‍රී ලංකා පොදු පෙරමුණද ඡන්ද 50ක් එක්සත් ජාතික පක්ෂයටද ඡන්ද 20ක් පොදු ජන එක්සත් පෙරමුණද ඡන්ද 5ක් සර්ව ජන බලයටද තවත් ඡන්ද 5ක් ජාතික නිදහස් පෙරමුණද වෙනත් පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් ඡන්ද 50ක් ලබා ගනු ඇතැයි අපි උපකල්පනය කරමු. මෙම උපකල්පනයට අපි යොදාගත්තේ වර්තමානයේ දේශපාලන පක්ෂ සඳහා ජනතාවගේ ඇති කැමැත්ත අනුවයි. ඡන්ද 600ක් දේශපාලන අපේක්ෂකයා වෙනුවෙන් ප්‍රකාශ කළයි අපි උපකල්පනය කරයි. එම උපකල්පනයට අනුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට හා සමගි ජන බලවේගයට වැඩි නැඹුරුතාවයක් ඇතැයි අපි උපකල්පනය කරනවා. එයට හේතුව මීට පෙර 2018 ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ජයග්‍රහණය කිරීම නිසායි. එහිදී ජයග්‍රහණය කර අපේක්ෂකයන් වෙනුවෙන් බොහෝ දුරට ඡන්දය ප්‍රකාශ කරයි අපි උපකල්පනය කරයි. එසේ අපි ගත්තොත් ජාතික ජන බලවේගයට ඡන්ද 50, සමගි ජන බලවේගයට ඡන්ද 100ක්, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට 150, එක්සත් ජාතික පක්ෂයට ඡන්ද 50, පොදු ජන එක්සත් පෙරමුණට ඡන්ද 70ක්, සර්ව ජන බලයට ඡන්ද 30ක්, ජාතික නිදහස් පෙරමුණට ඡන්ද 20ක්. ඉතුරු ඡන්ද 130 ස්වාධීන කණ්ඩායම් හෝ අනෙක් පක්ෂ ලබා ගනු ඇති. ඡන්ද අපේක්ෂකයා අනුව එක් එක් පක්ෂ ලබා ගන්නා ඡන්ද සංඛ්‍යාව පුරෝකථනය කිරීම තරම් පහසු නැත. අවසානයේදී ඡන්ද 2000ක් ලෙස මුළු ඡන්ද සංඛ්‍යාව ලබා ගතහොත් ඡන්ද 950ක් ජාතික ජන බලවේගය ලබා ගනී. එය 47.5%. ඡන්ද 320ක් සමගි ජන බලවේගය 16%. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට ඡන්ද 300 15%. එක්සත් ජාතික පක්ෂයට ඡන්ද 100යි 5%. පොදු ජන එක්සත් පෙරමුණට ඡන්ද 90යි 4.5%. සර්ව ජන බලය ඡන්ද 35යි 1.75%. ජාතික නිදහස් පෙරමුණට ඡන්ද 25යි 1.25%. අනෙකුත් පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් ඡන්ද 180යි 9යි. ජාතික නිදහස් පෙරමුණට මීට වඩා ඡන්ද ප්‍රමාණයක් ලැබිය හැකිය. ජාතික නිදහස් පෙරමුණේ ඡන්ද සලකුණ හා ජාතික ජන බලවේගයේ ඡන්ද සලකුණ බොහෝ සමානකමක් දැක්වීම ඊට හේතුවයි. මේ අනුව ජාතික ජන බලවේගයට බොහෝ කොට්ටාශ ජයග්‍රහණය කිරීමට හැකියාව ඇතැයි අපි පුරෝකථනය කරමු.